හරි ළමයි අපි අද ප්‍රශ්න තුන බලමු. ඔයාලට දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දීලා තියෙන බයිනරි නම්බර් එකට දාලා ඩෙසිමල් නම්බර් එක මොකක්ද කියලා තමයි හොයන්න කියලා තියෙන්නේ. බලමු මොකක්ද දීලා තියෙන්නේ ඩෙසිමල් සෝරි බයිනරි නම්බර් එක මොකක්ද? මේක තමයි ඔයාලට තියෙන පළවෙනි මේක තමයි කටට දීලා තියෙන බයිනරි නම්බර් එක. අපි මේක දැන් ඩෙසිමල් කරමු. මේකට ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් කියන්නේ එකම ක්‍රමේ දැන් මේක සම්ප්‍රදායික ක්‍රමයට මෙහෙම ගන්න පුළුවන් 2.0 2 1 2 2 3 කියලා. එතකොට ඕන මේක බිඳුවෙනි බලය 1යි එකක් 1යි. මේක ගන්න පුළුවන්. පළවෙනි බලය 2යි. දෙවන දෙක 1යි. හරිද? මේක ගත්ත හැකි 4යි. එතකොට 1යි 2යි බිඳුවයි 8යි. එතන 8යි මේ දෙක එකතු වුණාම ගන්නවා මෙහෙම 8 බිඳුව 1 මේක උත්තරේ 11. මේක මේ මෙහෙම හදනවට ලේසි කිලිමිති මෙහෙමම හදන්න. එකම ක්‍රමේ අකින් දෙකේ බිඳුවෙනි බලය 1යි. එහෙනම් මෙහෙම දාගන්න 1 2 4 8 කියලා. අර විදිහටම තමයි ඉතින් අර බලවලින් ගුණ කරන්නේ. කෙටින් මෙතනින් මම මෙහෙම දාගත්තා. දෙකේ බිඳුවෙනි බලය 1යි. ඉතින් දෙකේ බිඳුවෙනි බලයනේ 2 1 2 2 දෙකේ 3 මෙහෙම කෙටින්ම දාන්න ඉතින් 8යි මේ තියෙනේවට එකතු කරා 8 2 1 11යි. එතකොට මේකේ උත්තරේ අංක 1 11යි. ඔයාලට දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි දීලා තියෙන බයිනරි වැලියු එකේ ඔක්ටල් නම්බර් එක හොයන්න. මේක තමයි කටේ දීලා තියෙන බයිනරි වැලියු නම්බර් එක. මම මේක බයිනරි එකක් සෝරි මේක තියෙන්නේ බයිනරිට ඔක්ටල් කරන්නනේ. එතකොට ඔක්ටල් එකක තියෙන බිට් 3යිනේ. ඔක්ටල් කියන්නේ 8යි. 8යි කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. එතකොට මෙතන බිට් ගන්න 3යිනේ. ඉතින් මම ඒ නිසා මේ මෙන්න මේ විදිහට 3 බෙදන්නම්. දැන් මේක කිරීම කරන්න තියෙන මේ ඔක්ටල් ගන්න ඉතින් හරි අර විදිහටම මම කලින් ගත්තා වගේ අර දෙකේ බිඳුව 2 1 2 2 කියන විදිහට මෙන්න මේ හැම එකම ගන්නම්. මේ බිඳුව 2 1 2 2 මේක පිළිම ගත්ත හැකි 1 2 4 1 2 4 1 2 4 දැන් බිට් තුනම තියෙන නිසා මෙතන 7යි මෙතන 6යි මෙතන 6යි මෙතන 2යි. එතකොට මේකේ උත්තරේ 8 2යි 8යි. මේක තමයි මේකේ උත්තරේ. හරි අපි දැන් යමු. හරි අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නකට දීලා තියෙන්නේ which of the following communication media uses reflection of light transmission media. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ reflection light එක පාවිච්චි කරන මීඩියා එක මොකක්ද කියලා. දැන් මේකේ ගත්තොත් උත්තර ටික දීලා තියෙන්නේ UTP නැත්තම් unshielded twisted pair, shielded twisted pair, coaxial cable, optical fiber කියන එක. එතකොට මෙන්න මේ UTP coaxial STP unshielded twist මම කියන්නේ මේක UTP කියලා ගන්න. UTP STP coaxial cable මේ තුනම පාවිච්චි කරන්නේ මේ තුනම පාවිච්චි කරන්නේ කේබල් එක හරහා ඉලෙක්ට්‍රිකල් සිග්නල් එක මේ තුනේම. එතකොට මේ තුර වෙලා තියෙන ඔප්ටිකල් ෆයිබර් මේකේ විතරයි රිෆ්ලෙක්ෂන් ලයිට් කියන කන්සෙප්ට් එක. මේ ෆයිබර් ඔප්ටික්ස් කියන එකේ පාවිච්චි වෙන්නේ TIR කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ
total internal reflection කියන concept එක. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔකට අහලා දෙන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා එකක්. ඒක මෙහෙමයි. මම මේක වහගෙන ඉන්නවා. මෙහෙම මේ ෆයිබර් වයර් එක ගත්තොත් මේ වයර් එක ගත්තොත් මෙන්න මෙහෙම පොඩි ලයිට් සිග්නල් එකක් එනවා. පොඩි නෑ ලයිට් සිග්නල් එකක් එනවා. ඒක මෙන්න මේ බිත්තිය වැදිලා ආපහු මෙහාට වදිනවා. ආයෙ මෙහෙම වැදිලා මෙතනට වදිනවා. මෙහෙම. ඔය වගේ වැදිලා පැන පැන යන concept එකක්. මේ zigzag වගේ මේකට තමයි TIR concept එක කියන්නේ. එතකොට මේක මේ පාවිච්චි වෙන්නේ fiber optics වල විතරයි. අනිත් cables වල කෙලින්ම electrical signal එකක් කම්බිය හරහා යන එක තමයි වෙන්නේ. එහෙම නැත්නම් කේබල් එක හරහා යන එක. එතකොට ළමයි මේකට උත්තරේ fiber optics. උත්තරේ අංක 2.